හරි. අද ඔයාලට එතකොට ඊළඟ වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ නිකිල සංඛ්‍යා දෙකක්. මම කලින් වීඩියෝ එකෙන් කතා කරා නිකිල සංඛ්‍යා දෙකක් ගුණ කරගන්න ආකාරය. එතකොට දැන් ගෙනත් තියෙන වීඩියෝ එකේ නිකිල සංඛ්‍යා දෙකක් එකතු කරන ආකාරය. හරිද? එතකොට මේකත් ඔයාලගේ ගොඩ දෙනෙක් වරද්ද ගන්නවා. අර ගණිතයේ මූලික දැනුමක් විදිහට ඕනේ. ඔයාලගේ සිලබස් එකට ඉස්සරහට යන්න මේක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ දේවල්. එතකොට අපි බලමු නිකිල සංඛ්‍යා දෙකක් එකතු කරගන්නේ කොහොමද කියලා. හරි. එතකොට මෙතනදී මම ඔයාලට කියන දෙයක් තමයි බලන්න ඕනේ අර ಗುಣ කිරීමේදී එක වගේ තමයි හැබැයි ඒක නෙවෙයි. හරිද? මෙතනදී බලන්න මෙතන මේ උදාහරණ දිහා බලන්නකො පොඩ්ඩක්. ධන 5 කියන කෙනාට එකතු කරනවා ධන 3ක්නේ. ඊළඟට මෙතන ඍණ 5 කියන කෙනාට එකතු කරනවා ඍණ 2ක්නේ. ඒතර එකතු කරන කට්ටිය දිහා බලන්නකො. මෙන්න මේ දෙන්න දිහායි මේ දෙන්න දිහායි. ඒ එකතු කරන්න තියෙන්නේ එකම ජාතිය ලකුණු තියෙන දෙන්නෙක්නේ. ඒ කියන්නේ මෙයත් ධන කෙනෙක් මෙයත් ධන කෙනෙක් මෙයත් ඍණ කෙනෙක් මෙයත් ඍණ කෙනෙක් එකම ජාතියේ ලකුණු තියෙන අයනේ එකතු කරන්න තියෙන්නේ. ආන් එහෙම පොඩි නෝට් එකක් හරි ලියා ගන්න. එකම වර්ගයේ ලකුණු තියෙන අය එකතු කරොත් ඇත්තටම එකතු වෙනවා. එකම වර්ගයේ ලකුණු තියෙන නිකිල දෙකක්. ඒ කියන්නේ ධන දෙන්නෙක් හරි ඍණ දෙන්නෙක් හරි එකතු කරන්න තිබුණොත් ඇත්තටම එකතු වීමක් වෙනවා. ඒක හරි. හරිද? උත්තරයට දාන්නේ ලොක්කගේ ලකුණ දාගන්න ඕනේ. එතකොට මේ සංඛ්‍යා දෙකෙන් ලොක්කගේ ලකුණ දාන්න ඕනේ කියලා මතක තියාගන්න. හරි. මෙතන කියන්නේ අපි අර ಗುಣ කිරීමේදී කතා කරා වගේ ධනයි ධන ඍණයි ධන ඒ කතන්දර මොකුත් කියන්නේ නැහැ මෙතනදී. හරි. මෙතනදී බලන්න ඕනේ එකතු කරන්න තියෙන්නේ එකම ජාතියේ ලකුණු දෙකක්ද වෙනස් ජාතියේ ලකුණු දෙකක්ද කියලා. එතකොට මේ බලන්න මේ දෙන්න එකම ජාතියේ ලකුණු තියෙන දෙන්නෙක් තමයි එකතු කරන්න තියෙන්නේ. එහෙනම් එකතු වෙනවා. එකම ජාතියේ ලකුණු තියෙන එකතු කරන්න හිටියොත් එකතු වෙනවා. එතකොට ධන 5යි ධන 3යි කියන එකම ජාතියේ ලකුණු නිසා එකතු වෙනවා. 5යි 3යි එකතු කරොත් 8යි. මං කිව්වා හැම වෙලේම දාන්නේ ලොක්කගේ ලකුණ. එතකොට මේ දෙන්නගෙන් ලොක්කා මෙයානේ. එයාගේ ලකුණ ධන. එහෙනම් උත්තරේ ධන 5ට ධන 3ක් එකතු කරොත් ධන 8යි කියලා එන්නේ. හරි. ඊළඟ මෙයාගෙත් එහෙමයි. මේ බලන්න ඍණ 5 ඍණ 2. දැන් මෙතන අඩු කිරීම දැක්කා කියලා අපි අඩු කරන්න යන්නේ නැහැ. හරි? ඒතර බලන්න මේ දෙන්නගෙත් එකම ජාතියේ ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න තියෙන්නේ. ඍණ 5 ඍණ 2. එකම ජාතියේ ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න තියෙන්නේ. එතකොටත් වෙන්නේ යාලා එකතු වෙනවා 5යි 2යි එකතු කරොත් අපිට කියන්න පුළුවන් 7යි කියලා. ලොක්ක මෙයා එයාගේ ලකුණ ඍණ කියලා එන්නේ. එහෙනම් ඍණ 5යි ඍණ 2යි එකතු කරොත් ඍණ 7යි උත්තරේ. හරි? ඊළඟ මෙතනත් ඒ කතන්දරේමයිනේ. ධන 2 ධන 4. ධන 2ට එකතු කරන්න ඕනේ ධන 4ක්. එතකොට එතනත් තියෙන එකම ජාතියේ ලකුණු තියෙන අය තමයි එකතු කරන්න තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? එකතු වෙනවා 2යි 4යි එකතු කරොත් 6යි. එතකොට ලකුණ උත්තරේ ලකුණ හැම වෙලේම දාන්නේ ලොක්කගේ ලකුණ. එතකොට මේ දෙන්නගේ ලොක්ක මෙයානේ. එයාගේ ලකුණ ධන කියලා එන්නේ. හරි. ඊළඟ එක බලන්න ඊළඟ උදාහරණේ. ඍණ 4 කියන කෙනාට එකතු කරනවා ඍණ 6. එතකොට එතනදිත් මොකද වෙන්නේ? ඍණ කියන සංඛ්‍යාවක් එකතු කරන්න තියෙනවා ඍණ කියන සංඛ්‍යාවකට. එතකොට එකම ජාතියේ ලකුණු තියෙන දෙන්නෙක් තමයි එකතු වෙන්න තියෙන්නේ. එහෙනම් ඇත්තටම යාලා එකතු වෙනවා. අඩු කිරීම තිබ්බා කියලා අපි අඩු කරන්න යන්නේ නැහැ මොකුත්. හරි? එකතු වෙනවා 4යි 6යි එකතු කරාම 10යි. දාන්නේ කාගේ ලකුණද? උත්තරේට ලකුණක් එපා. එයාගේ ලකුණ තමයි ලොක්කගේ ලකුණ. එතකොට මේ දෙන්නගේ ලොක්කා මෙයා. එයාගේ ලකුණ තමයි අපි උත්තරේට දාන්නේ. ඊළඟට ඍණ 5 එකතු කිරීම ඍණ 2 කියන සංඛ්‍යා දෙක ගත්තොත් ඍණ 5ට මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මෙතනදී අර කලින් කතාව නෙවෙයිනේ. මෙතන තියෙන වලට පේනවා ඍණ 5 කියන සංඛ්‍යාව මෙතන ඉන්නේ ධන 2 කියන සංඛ්‍යාව. එතකොට බලන්න එකම ජාතියේ ලකුණු දෙන්නෙක්ද වෙනස් ලකුණු දෙන්නෙක්ද? වෙනස් ලකුණු දෙන්නෙක්නේ. මෙයා ඍණ කෙනෙක් මෙයා ධන කෙනෙක්. එතකොට අපි අර කලින් ඔයාලට වීඩියෝ එකේ කලින් වගේ මෙතන කියන්නේ නැහැ ඍණයි ධනයි ඍණ කියලා කියන්න යන්න එපා. ඒ කතාව ඔක්කොම වළංගු වෙන්නේ ගුණ කිරීමට විතරයි. හරි? මෙතනද අපි කියන්නේ ඍණයි ධනයි ඍණ කියලා කියන්නේ නැහැ. එහෙනම් මෙතනදී තියෙන්නේ අසමාන ලකුණු තියෙන දෙන්නේ. අසමාන ලකුණු තියෙන දෙන්නෙක් මතක තියාගන්න. එකතු කරන්න හිටියොත් ඇත්තටම වෙන්නේ එකතු කරන්න තිබ්බට ඇත්තටම වෙන්නේ දෙන්න අඩුවීමක් වෙන්නේ. හරි? සමාන ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න තිබ්බොත් එකතු වෙනවා. අසමාන ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න තිබ්බට අපි කරන්න ඕනේ මොකද්ද? අඩු කිරීමක් කරන්න ඕනේ. එහෙනම් ඍණ 5යි ධන 2යි එකතු කරන්න තිබ්බට අපි එකතු කරන්නේ ඒ දෙන්න අඩු කරනවා. 5න් 2ක් අඩු කරොත් 3යි. දාන්නේ අර ඉස්සෙල්ලා වගේමයි ලොක්කගේ ලකුණ. ඒතර මෙයා ලොක්කනේ. එයාගේ ලකුණ ඍණ. එහෙනම් ඍණ 5ට ධන 2ක් එකතු කරන්න තිබ්බොත් අඩු වෙලා එන්නේ උත්තරේ ඍණ 3යි කියලා එන්නේ. හරිද?
ඊළඟ මෙයා ඍණ 9ට එකතු කරන්න ඕනේ ධන 3. එතකොට එතනත් බලන්න ඔයාලට පේනවා සමාන ලකුණු තියෙන දෙන්නේ නැද්ද අසමාන ලකුණු තියෙන දෙන්නේ නැද්ද? අසමාන ලකුණු තියෙන දෙන්නේ නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? එකතු කරන්න තිබුණට අපි කරන්නේ අඩු කිරීම. එහෙනම් 9න් 3ක් අඩු කරනවා. හරි? 9න් 3ක් අඩු කරනවා 6යි. ලොක්ක මෙයා එයාගේ ලකුණ ඍණ. එහෙනම් ඍණ 6යි කියලා එන්නේ. හරිද? ඊළඟ මෙතන බලන්න ධන 8 ඉන්නවා. එයාට එකතු කරන්න ඕනේ ඍණ 5. එතකොට ඔයාලට පේනවා එතරම් ඉන්නේ මොකද්ද? එකම ජාතිය ලකුණු දෙන්නෙක්ද වෙනස් ජාතිය ලකුණු දෙන්නෙක්ද එකතු කරන්න තියෙන්නේ? ප්‍රතිවිරුද්ධ ලකුණු දෙකක් නේ. එහෙනම් ධන කෙනෙක් එක්ක එකතු කරන්න තියෙන්නේ ඍණ කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? අපිට එකතු කරන්න තිබුණට අපි කරන්නේ මොකද්ද? වෙනස් ජාතිය ලකුණු දෙන්නෙක් නිසා ප්‍රතිවිරුද්ධ ලකුණු දෙන්නෙක් නිසා අපි කරන්නේ අඩු කිරීමක් තමයි කරන්නේ. එහෙනම් 8යි 5යි එකතු කරාම කීයද? sorry 8යි 5යි අඩු කරාම කීයද? 8න් 5ක් අඩු කරාම 3යි නේ. එහෙනම් 8යි 5යි ධන 8ට ඍණ 5 එකතු කරාට වෙන්නේ අඩු කිරීමක්. හැම වෙලේම දාන්නේ ලොක්කගේ ලකුණ. එතකොට මේ දෙන්නගෙන් ලොක්කා මෙයා එයාගේ ලකුණ ධන. එහෙනම් ධන 8ට ඍණ 5ක් එකතු කරාම ධන 3යි කියලා එන්නේ. හරි. ඊළඟට ධන 6 කියන සංඛ්‍යාවට එකතු කරනවා ඍණ 5 කියන සංඛ්‍යාව. එතනත් ඔයාලට පේනවා අසමාන ලකුණු තියෙන දෙන්නෙක් තමයි එකතු කරන්න තියෙන්නේ. එතකොට දැන් දන්නවා තියරි එක සමාන ලකුණු තියෙන දෙන්නෙක් නම් එකතු කරන්න හිටියොත් ඇත්තටම එකතු වෙනවා. අසමාන ලකුණු තියෙන දෙන්නෙක් නම් එකතු කරන්න හිටියොත් ඇත්තටම වෙන්නේ අඩුවීමක් වෙන්නේ. නම් 6න් 5ක් අඩු කරාම 1යි දාන්නේ මේ දෙන්නගේ ලොක්කගේ ලකුණ ධන 6නේ ලොක්කා. නම් එයාගේ ලකුණයි දාන්න ඕනේ ධන ලකුණ. හරි. ඊළඟ උදාහරණය. ඍණ 3ට එකතු කරන්න ඕනේ ධන 3ක්. සමාන ලකුණු තියෙන දෙන්නෙක්ද වෙනස් ලකුණු තියෙන දෙන්නෙක්ද? ඔයාලට පේනවා වෙනස් ලකුණු තියෙන දෙන්නෙක් නේද? ඍණ 3 ධන 3 කියන්නේ එතකොටත් වෙන්නේ එකතු කිරීමක් තිබ්බට අපිට සිද්ධ වෙන්නේ මොකක් කරන්නද? අඩු කිරීමක් කරන්න. හරිද? එහෙනම් 3න් 3ක් අඩු කරාම බිඳුවයි කියලා එන්නේ. හැබැයි අපි බිඳුවට ධනවත් ඍණවත් දාන්නේ නැහැ. ධන හෝ ඍණ නැහැ. මොකුත් නැතුව තමයි බිඳුව ලියන්නේ. හරි? ඊළඟ එක්කෙනා ඍණ 11ට එකතු කරන්න ඕනේ ධන 5ක්. ඒතර මෙතනදිත් එන්නේ අර සිද්ධියමයි. මොකද්ද? බලන්න ඕන වල එකතු කරන්න තියෙන්නේ එකම ජාතිය ලකුණු දෙන්නේද වෙනස් ජාතිය ලකුණු දෙන්නේද කියලා. හරිද? එකම ජාතිය ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න හිටියොත් එකතු වෙනවා. හැබැයි මෙතන ඉන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ ජාතිය ලකුණු දෙන්නෙක්. එහෙනම් මොකද වෙන්නේ? එකතු කරන්න තිබ්බට අඩු වෙනවා. 11න් 5ක් අඩු කරොත් 6යි. ලොක්කා මෙයා එයාගේ ලකුණ ඍණ. එහෙනම් ඍණ 6යි කියලා එන්නේ. හරි? ඊළඟ මෙතන 3 දෙනෙක් මම දාලා තියෙනවා. මේක කොහොමද කරන්නේ? අපි දෙන්න යන්න. ඉස්සෙල්ලාම මේ දෙන්න සුළු කරගමු. ධන 7ට එකතු කරනවා ඍණ 9ක්. එතකොට බලන්න ධන 7ට එකතු කරනවා ඍණ 9ක් කියද්දී එකම ජාතිය ලකුණු තියෙන දෙන්නෙක්ද එකතු කරන්න තියෙන්නේ වෙනස් ජාතිය ලකුණු තියෙන දෙන්නෙක්ද? වෙනස් ජාතියනේ නේ. එහෙනම් මොකද වෙන්නේ? එකතු කිරීමක් තිබ්බට වෙන්නේ අඩුවීමක්. එහෙනම් 7යි 9 එකතු කරන්න තිබ්බත් අපි අඩු කරනවා. 9න් 7ක් අඩු කරොත් 2යි. දාන්න මේ දෙන්නගෙන් විශාල ඉලක්කමේ ලකුණ ලොක්කම එයානේ. එයාගේ ලකුණ ඍණ. එහෙනම් මේ දෙන්නගෙන් උත්තර එනවා අපිට ඍණ 2යි කියලා. ඒ ඍණ දෙකට ආය එකතු කරනවා. මේ දෙන්න වෙනුවට ඍණ 2 ආවා. එයාට ආය එකතු කරනවා ඍණ 6. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට බලන්න ඊළඟ දෙන්න. මෙයා ඍණ 2 මෙයා ඍණ 6. සමාන ලකුණු තියෙන දෙන්නෙක් තමයි එකතු කරන්න තියෙන්නේ. එතකොට එකම ජාතිය ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න හිටියොත් ඇත්තටම එකතු වෙනවා 2යි 6යි 8යි. ලොක්කා මෙයා විශාල සංඛ්‍යාව මෙයානේ. එයාගේ ලකුණ ඍණ කියලා ගන්න. එහෙනම් ඍණ 8යි ඒ තුන් දෙනාගේ සුළු කරාම උත්තරේ. හරිද? ඊළඟ මෙතන ඍණ 2ට එකතු කරනවා ඍණ 5ක් ආය එකතු කරනවා ධන 8ක්. එතකොට මෙතනත් අර සිද්ධියමයි බලන්න එකතු කරන්න තියෙන එකම ජාතිය ලකුණු තියෙන දෙන්නේද වෙනස් ජාතිය ලකුණු තියෙන දෙන්නේද කියලා. ඔයාලට පේනවා මේ දෙන්න එකම වර්ගයේ ලකුණු තියෙන දෙන්නෙක් නේ. ඍණ කෙනෙකුයි ඍණ කෙනෙකුයි. එහෙනම් එකතු වෙනවා. ඍණ සංඛ්‍යා දෙකක් වුණත් එක ළඟ හිටියොත් එකතු කරන්න පුළුවන්. එහෙනම් 2යි 5යි එකතු කරොත් 7යි. ලොක්ක මෙයා එයාගේ ලකුණ ඍණ. එහෙනම් මේ දෙන්නගෙන් එන උත්තරය අපිට එනවා ඍණ 7යි කියලා. ඒකට ආය එකතු කරන්න ඕනේ ධන 8ක්. එයාට ආය එකතු කරන්න ඕනේ ධන 8ක්. දැන් එතකොට මොකද වෙන්නේ? ඍණ 7 ධන 8 කියන්නේ ඔයාලට පේනවා ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙන දෙන්නේ. එතකොට එකතු කරන්න හිටියට අපිට සිද්ධ වෙන්නේ අඩු කරන්න 8න් 7ක් අඩු කරොත් 1යි. ලොක්ක මෙයා එයාගේ ලකුණ ධන කියලා එන්නේ. එහෙනම් එයාගේ උත්තරය අපිට එනවා ධන 1යි කියලා. හරිද? ඒතර ඔන්න ඔය විදිහට තමයි නිකිල සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙන්නේ. මොකක්ද එතන ඉගෙන ගත්තද? එකම ජාතිය ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න හිටියොත් ඇත්තටම එකතු වෙනවා දාන්නේ ලොක්කගේ ලකුණ. ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙන දෙන්නෙක් එකතු කරන්න හිටියොත් එකතු කරන්න තිබ්බට අඩු වෙනවා. ඒ දාන්නේ උත්තරේට කාගේ ලකුණද? ලොක්කගේ ලකුණ. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකක හම්බෙමු. මේ කතාව හොඳට බලන්න.